මේ දවස්වල අපේ රටේ සමාජ මාධ්‍ය කියන්නේ හරිම භයානක තැනක් වෙලා. Tamanගේ නාලිකාවලට views ටිකක් වැඩි කරගන්න මිනිස්සුන්ගේ සංවේදී හැඟීම් එක්ක සෙල්ලම් කරන නරුම පිරිසක් දැන් බිහි වෙලා ඉන්නවා. මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක් වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී විනු උදානි සිරිවර්ධන ඉලක්ක කරගෙන කරපු හරිම කැත වැඩක් ගැනයි. ලංකාවට දිත්ව සුලිකුණාටුව නිසා ගං වතුර ගලලා මිනිස්සු අසරණ වෙලා හිටපු විලාවේ එක YouTube නාලිකාවක් හරිම කුරිරු වැඩක් කළා. එයාලා AI තාක්ෂණීය පාවිච්චි කරලා ව්‍යාජ වීඩියෝවක් හදලා තිබුණා. විනු උදානි ගං වතුරට අහු වෙලා එයාට ලැබෙන්න හිටපු දරුවන් නැති වුණා කියලා. මේ කතාව ගැන විනු හරිම සංවේදීව ප්‍රතිචාර දක්වලා තිබුණා. එයා කියන විදිහට මේ සිද්ධිය වෙනකොට එයා ලංකාවේවත් නෙවෙයි හිටියේ. එයා හිටියේ විදේශගත වෙලා. ඒ වගේම තමයි විනූට තාම දරුවෙක් ලැබෙන්නත් නැහැලු. මේ ව්‍යාජ වීඩියෝව නිසා මමත් මගේ පවුලේ අයත් සෑහෙන්න අපහසුතාවට පත් වුණා කියලා විනු හරිම කලකිරීමෙන් කියලා තිබුණා. මේ වගේ සංවේදී කරුණු ගැන බොරු පතුරවන එක මොන වගේ මානසිකත්වයක්ද කියලා හිතා ගන්නටත් අමාරුයි. මේ හැම දෙයකින්ම පේන්නේ සෝෂල් මීඩියා වල යන හැම දෙයක්ම ඇත්ත නෙවෙයි වගේම ඇත්තටම අසාධාරණයට ලක්වුණු මිනිස්සුන්ගේ හඬ මේ බොරු කතා ඇස්සේ යට වෙලා යනවා කියන එකයි. විනු උදානි ඉල්ලනවා වගේ අපිත් හැමෝම මොනියම් හෝ දෙයක් ෂෙයා කරන්න කලින් ඒකේ ඇත්ත නැත්ත හොයලා බලන එක හරිම වටිනවා.